සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔයාලත් එක තුලින් සිනමා වලට අපේ YouTube channel එකත් එක්ක. ඊයලුනද අපි කතා කරන්න යන්නේ 2007 වර්ෂයේ නිකුත් වුණු IMDb rating 7.2ක් තියෙන sci-fi වගේම adventure category වලටත් අයත් වෙන Sunshine කියන අතිසුපිරි විද්‍යා ප්‍රබන්ධය ගැන. සුපුරුදු පරිදි කතාවට යන කලින් මම පොඩ්ඩක් කතාවට දාලා බෑග්ග්‍රවුන්ඩ් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ජීවය රඳා පවතින ප්‍රධානම සාධකය මොකක්ද? මොන විදිහේ උත්තර තිබුණත් මට නම් හිතෙන්නේ සූර්යයා තමයි ජීවේ පදනම. ඉතින් මේ අපි සූර්යයා මිය ගියොත් මොනවා වෙයිද? සූර්යයා මැරෙනවා කියලා මම මෙතනදී අදහස් කරේ ආලෝකයේ නිපදවීමේ ක්‍රියාවලිය නතර වෙන එක. සූර්යයා ආලෝකය සහ උෂ්ණත්වය නිපදවන්නේ සූර්යයා තුළ සිදුවන ස්වාභාවික න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය මගින්. සූර්යයා තුළ ඇති අධික පීඩනය සහ උෂ්ණත්වය නිසා හයිඩ්‍රජන් අණු දෙකක් එකතු වෙලා හීලියම් බවට පත්වීම තමයි න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය කියන්නේ. මේ ක්‍රියාවලියේදී අතිවිශාල ශක්තියක් නිකුත් වෙනවා. සත්වයන්ට අවශ්‍ය ආහාර නිෂ්පාදනය, ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයට, ජීවයට අත්‍යවශ්‍ය උෂ්ණත්වය පාලනයට, ඒ වගේම පෘථිවිය නිවැරදි කක්ෂයක තබා ගැනීම. මෙන්න මේ වගේ ජීවයට අත්‍යවශ්‍ය ගොඩක් දේවල් රඳා පවතින්නේ සූර්යයා මත. ඉතින් මේ සූර්යයා මිය ගියොතින් හිතලා බලන්නකෝ, පෘථිවිය මොහොතකින් අයිස් යුගයකට ගිහින් මුළු ලෝකෙම ඝන අන්ධකාරයක වෙලිලා යාවි. හරි දැන් අපි යමු අද කතාව Sunshine බලන්න. සූර්යයා මිය යමින් සිටිනවා. ඒ කියන්නේ මිනිස් සංහතියේ අවසානයේ ළඟා වෙලා. අදින් වසර 7කට කලින් මියගිය සූර්යයා නැවත ක්‍රියාත්මක කිරීමට ඉකරස් එක මෙහෙයුම ක්‍රියාත්මක කරා. නමුත් සූර්යයාට ළඟා වීමට කලින්ම මෙහෙයුම විනාශ වුණා. මාස 10කට කලින් මගේ ටීම් එක හිමින් මෙහුණු පෘථුවිය අතෑරලා දාලා සූර්යයා වෙත පිටත් වුණා. මේ අපේ අවසන් බලාපොරොත්තුව. අපි මෑන්හැටන් දූපතටත් වඩා විශාල තාරකා බෝම්බයක් අරගෙන ආවා. ඒකෙන් සූර්යයා තුලින් අලුත් තරුවක් බිහි කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් අපිට පෙන්වන්නේ මීට මාස 10කට කලින් පෘථුවියෙන් පිටත් වුණු ඉකරස් 2 යානාව. මේ ටීම් එකේ ඉන්නවා රොබර්ට් කැපා. මෙයා තමයි තාරකා බෝම්බේ ක්‍රියාත්මක කරන්න දන්න එකම කෙනා. ඒ වගේම මේස්, මෙයා තමයි යානාවේ ඉංජිනේරුවා. සාමාන්‍යයෙන් මේස් කියන්නේ ඉතාම ඍජු තීරණ ගන්න මිනිස්සෙක්. කැසි, එයා තමයි යානාවේ නියමුවා. ඒ වගේම කොරෙසොන්, මෙයා දක්ෂ බයොලොජිස්ට් කෙනෙක්. මේ යානාවේ අන දෙන්නා තමයි කැප්ටන් කනේඩා. ඩොක්ටර් සර් යානාවේ මනෝවෛද්‍යවරයා විදියටත්, ට්‍රේ යානාවේ මඟ පෙන්වන්නා විදියටත් මේ ගමනට එකතු වෙනවා. ඒ වගේම ඩොක්ටර් හාවේ යානාවේ සංනිවේදන නිලධාරියා විදියටත් මේ ගමනට එකතු වෙනවා. ඇත්තටම ඩොක්ටර් සර්ල් කියන්නේ මිය යමින් සිටින සූර්යයාගෙන් නිකුත් වෙන අමුතු සූර්ය කදම්බ වලට දැඩිව ඇබ්බැහි වුණ කෙනෙක්. සූර්යයා මිය යමින් ඉඳියත් අති ප්‍රබල රශ්මි ධාරා තවමත් නිකුත් කරනවා. මේ විදිහට නිකුත් වන ආලෝකයෙන් 2.5යි මිනිස්සුගේ ඇස්වලට දරා ගන්න පුළුවන්. යානාවේ නිරීක්ෂණ මැදිරියේ ඉන සර්ල් මෙතනදී යානාවේ මෙහෙයුම් පද්ධතිය වන ඉකරස්ට අණ කරනවා. සූර්ය කිරණය 3.1ක් දක්වා වැඩි කරන්න කියලා. හැබැයි මෙයාට ඒක දරා ගන්න නම් අමාරු වෙනවා. යානාව ඇතුළේ මේ කණ්ඩායම ඉන්නේ නම් හරිම සතුටින් වගේ. ඉකරස් යානාව ඉස්සරහම තියෙන්නේ අතිවිශාල කණ්ණාඩියක් වගේ උපකරණයක්. ඇත්තටම මේ යානය හරියට නිකම් බිම්මලක් වගේ. ඉස්සරහම තියෙන ආරක්ෂිත වහලෙන් සූර්ය කිරණ පරාවර්තනය කරලා යානය ආරක්ෂා කරනවා වගේම යානයට අවශ්‍ය බල ශක්තියත් නිපදවනවා. ජීව විද්‍යාඥයෙක් වන කොරෙසොන් මේ ගමනට මොකටද? හේතුව තමයි මේ යානාවට අවශ්‍ය ඔක්සිජන් නිපදවන්නේ යානය තුල තියෙන හරිත වගා භූමියකින්. මෙයා තමයි ඒක බලාගන්නේ. පෘථිවිය සමග තියෙන සංනිවේදනය බිඳ වැටේ කියලා හිතන සීමාවට කලින් හැමෝම තමන්ගේ පවුල් වලට අවසන් පණිවිඩය යවනවා. අපි සාර්ථක වුණොතින් විනාඩි 8කට පස්සේ තමයි ඔයාලට ඒක බලා ගන්න වෙන්නේ කියලා රොබර්ට් තමන්ගේ පණිවිඩය තියෙනවා. ඇත්තට මේකට හේතුව තමයි සූර්යයාගෙන් නිකුත් වන ආලෝක කදම්බ කිලෝමීටර් මිලියන 149ක් දුර ගෙවාගෙන පෘථිවියට එන්න ආසන්න වශයෙන් විනාඩි 8යි තප්පර 20ක කාලයක් ගත වීම. ඒ කියන්නේ සූර්යයා නැවත සක්‍රිය වුණත් ඒක පෘථිවියෙන් නැට බලා ගන්න වෙන්නේ විනාඩි 8යි තප්පර 20කට පස්සේ. කැප්ටන් එක කොරෙසොන් කියන විදිහට නම් දැන් මේ යානයේ ඔක්සිජන් අතිරික්තයකුත් තියෙනවා. රොබර්ට් වැඩි වෙලාවක් අරගෙන යාගේ පණිවිඩය යවුව නිසා අනිත් අයට පණිවිඩය යවා ගන්න බැරි වෙනවා. මෙන්න මේ සිද්ධියෙන් හින්දා මේස් මෙතනදී රොබර්ට් එක ලොකු වලියකුත් දා ගන්නවා. ඇත්තනේ අවසන් පණිවිඩය යවා ගන්න බැරි වුණා කියන්නේ ඉතින් තරහ යනවනේ. මෙතනදී ඩොක්ටර් සර් තමයි මේස්ගේ හිත හදන්නේ. මොකද එයා මනෝවෛද්‍යවරයෙක්නේ. මනසේ චිත්ත රූප මෙවීම කියන ක්‍රමය තමයි මේ වැඩේට මෙයා යූස් කරන්නේ. අපිට උනත් සාමාන්‍යයෙන් තරහ යන දෙයක් සිද්ධ වුණාම ඒ දේ ගැනම මානසිකාරය වෙන්නේ නැත්තම් තරහ නිවිල යනවනේ. සාමාන්‍යයෙන් පුරුදු නොකරපු හිතකට නම් බෑ තරහ යන්න හේතුනුදී මානසිකාරය නොකර ඉන්න. කොහොම හරි හිත නිවාගත්ත මේස් රොබර්ට්ගෙන් සමාව ගන්නවා. ඉකරස් 2 යානයේ ඉන්න අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඉකරස් 2 යානයට මොකද්ද උනේ කියන එක. ඒ වගේ මේ හේතුව මෙයාලවත් නතර කරයිද කියන එක. මේ අතර යානයේ කැප්ටන් කනේඩා ඉකරස් 2 යානයේ කැප්ටන් පෘථිවියත් එක්ක තියෙන සංනිවේදනය බිඳ වැටෙන කලින් පෘථිවියට එව වීඩියෝ හොඳින්ම පරීක්ෂා කරනවා. නමුත් ඉකරස් 1 යානයට මොකද්ද උනේ කියන ප්‍රශ්නයට නම් මේ
වීඩියෝ වලින් නම් කිසිම පිළිතුරක් ලැබෙන්නේ නැති පාටයි. මේ අතර යානයේ ඉංජිනේරුවා මේස් යානයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වන ඉකරස් කිනුත් උදව් අරගෙන සිසිලන පද්ධතිය ආපහු අලුත් වැඩියා කරනවා. මොකද සූර්යයාට ලං වෙන්න මේ සිසිලන පද්ධතියේ අවශ්‍යතාවය වැඩි වෙනවා. ශීතකාරක තියෙන ටැංකියට වැටුණු අඬුවක් ගන්න. එයා වතුර ටැංකියට තප්පර කිහිපයකට විතරයි අත දාන්නේ. ඒත් එයාගේ අතේ හැම සීතලටම පිච්චිලා යනවා. ඊළඟට කැප්ටන් කණ්ඩායමේ අය සේරම දර්ශන තිරේ ළඟට ගෙන්නනවා එක සුවිශේෂී දෙයක් පෙන්වන්න. ඒ තමයි මෙයාට ඉස්සරහින්. ඒ කියන්නේ සූර්යයත් ඉකරස් එක යානයත් අතරින් බුධ ග්‍රහයා ගමන් කරන ලස්සන දර්ශනය. කතාව ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ යානයේ සංවේදන නිලධාරියා හාවේ යානාව බුධ ග්‍රහයාගේ අඳුරු පැත්තට ගිය වෙලාවේ එයාට ලැබුණ 아무තු සංඥාවක් ගැන අනිත් අයට දැනුම් දෙනවා. ඇත්තට මේ සංඥාව පැහැදිලි උදව් ඉල්ලීමක්. ඒ පෘථුවියටත් සංඥාවක් යවන්න බැරි තත්ත්වයකදී කවුද මේ යානාවත් එක්ක සංනිවේදනය කරන්නේ? හාවේ විශ්වාස කරන විදිහට නම් ඒ සංඥාවෙත් තියෙන්නේ අතුරුදහන් වුණ එකරස් එක යානයෙන්. ඒත් ඒක උනේ කොහොමද? ඒ යානය අතුරුදහන් වෙලා අවුරුදු 7ක්ම වෙනවා. එයාලා තාම ජීවත් වෙනවද? ඒක තමයි දැන් හැමෝටම තියෙන ප්‍රශ්නය. යානයේ ඔක්සිජන් වගා භූමිය පාලනය කරන කොරෙසොන් නම් කියන්නේ එයාලට වතුරයි ඔක්සිජන් වලිනුයි නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. හැමෝටම අවුරුදු 7ක් ජීවත් වෙන්න ආහාර මදි වුණත් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක් මැරිලා නම් අනිත් අයට අවුරුදු 7කට සලාක කරලා ජීවත් වෙන්න ආහාර ඇති වෙයි කියලා කැප්ටන් කියනවා. සංඥාව ලැබෙන ප්‍රදේශය පරීක්ෂා කරාම මෙයාලගේ ගමන් පතෙන් හැතැම්ම 10,000කට විතර එහායින් තමයි ඒ යානේ ස්ථානගත වෙලා තියෙන්නේ. යානේ කිරණාවරණය තවම තියෙනවා නම් කාර්ය මණ්ඩලයට ජීවත් වෙලා ඉන්න අවස්ථාවක් තියෙනවා. ඊළඟට මෙයාලට ඇති වෙන ප්‍රශ්නය තමයි ඉකරස් එක යානේ ඉන්න අය බේරගන්න යනවද? නැත්නම් සැලසුම් කරගත්ත ගමන් මාර්ගයේම තාරකා බෝම්බය අරගෙන යනවද කියන එක. මේස් නම් එක හෙලාම මේකට විරුද්ධ වෙනවා. අපිට රාජකාරියක් තියෙනවා. අපේ ළඟම තාරකාවේ හදවත ආපහු අපි පණ ගන්නවන්න ඕන. 7 දෙනෙක් වෙනුවෙන් බිලියන ගණක් මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ දාන එක මෝඩකමක් කියලා මේස් දිගටම කියනවා. හැබැයි මෙතනදී ડોක්ටර් සර්ල් අමුතු තර්කයක් අරගෙන එනවා. ඉකරස් එක යානේ ඉන්න අය බේරගන්න යන එක ඇත්තටම මෝඩ වැඩක්. හැබැයි අපිට යානේ තියෙන තාරකා බෝම්බයත් අරගෙන යන්න පුළුවන් නම් අපිට අවස්ථා දෙකක් තියෙනවා. අපි අරගෙන යන බෝම්බේ ප්‍රමාණවත්ද කියලා කවුද දන්නේ? හැමෝම මේ ගැන තර්ක කරද්දී කැප්ටන් තීරණය කරනවා තාරකා බෝම්බය ගැන හරියටම දන්න රොබර්ට් කැපාගෙන්ම අවසන් තීරණය අරගන්න. බෝම්බේ සාර්ථක වීමේ හැකියාව ගැන රොබර්ට් මෙතනදී කැප්ටන්ට පෙන්නනවා. සූර්යයාට ඉතාම ආසන්න වුණාම යානාව ඉස්සරහම තියෙන කිරණාවරණයත් එක්කම බෝම්බය මුදා හරිනවා. හැබැයි කිරණාවරණය විනාශ වුණොතින් සූර්යාගේ අධික ගුරුත්වය සහ උෂ්ණත්වය නිසා බෝම්බය අක්‍රිය වෙන්නත් පුළුවන්. ඇත්තම කිව්වොත් සාර්ථක වීමේ හැකියාව 145ක් වගේ තමයි තියෙන්නේ. ඒ වගේම මේ ගණනය කිරීම වල නිර්වද්‍යතාවය ගැනත් හරියට කියන්න බෑ. සූර්යාගේ අධික ස්කන්ධය නිසා අවකාශ කාලය එකට ගැටෙනවා. මට කරන්න පුළුවන් උපකල්පනයක් විතරයි කියලා තමයි රොබර්ට් කියන්නේ. අපි අසාර්ථක වුණොත් ආපහු උත්සාහ කරන්නත් පෘථිවියේ තාරකා බෝම්බයක් හදන්න ඕන කිසිම දෙයක් නෑ. මේක තමයි අපේ අන්තිම බලාපොරොත්තුව. හැබැයි ડોක්ටර් සර්ල් කිව්ව දේ හරි. එක බෝම්බයකට වඩා බෝම්බ දෙකක් කියන්නේ සාර්ථක වෙන්න තියෙන අවස්ථාව වැඩි කියලා රොබර්ට් කියනවා. අවසානයේ කැප්ටන් තීරණය කරනවා එහෙනම් ඉකරස් එක යානාවේ තියෙන තාරකා බෝම්බයත් අරගෙන යන්න. කැප්ටන්ගේ තීරණයට අනුව යානාව අලුත් ගමන් පතයකට යොමු කරනවා. මේ විදිහට කාලය ක්‍රමයෙන් ගත වෙද්දී එකවරම යානයේ ප්‍රධාන අනතුරු නැගීමේ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. නිදාගෙන ඉඳපු හැමෝම මොහොතකින් මෙහෙයුම් කුටියට එකතු වෙනවා. පේන විදිහට නම් යානයේ කිරණ ආරක්ෂකයට මොකක් හරි හානියක් වෙලා වගේ. යානයේ ප්‍රධාන නියමුවා කැසි කියන විදිහට එයා 3-4 පාරක්ම ගණනය කිරීම කරලා තමයි අලුත් ගමන් පතේට යානය අරන් ඇවිත් තියෙන්නේ. හැබැයි යානයේ මඟ පෙන්වන්න ට්‍රේ අතින් යානයේ ආනතිය දශම ගානකින් වෙනස් වෙලා. ඒක නෙවෙයි ප්‍රශ්නය. මේ වෙනසට අනුව යානයේ ආරක්ෂිත වහලේ ආනතිය වෙනස් කරන්න මෙයාට අමතක වෙලා. මේ නිසා තමයි සූර්ය කිරණ වළක්වන්න තියෙන ආරක්ෂකයට හානි වෙලා තියෙන්නේ. ට්‍රේටවත් හිතා ගන්න බෑ එයාට කොහොමද ඒක අමතක වුනේ කියලා. දැන් නම් මෙයා ඉන්නේ හුඟක්ම අවුල් වෙලා වගේ. හැමෝම හොඳටම කලබල වුණත් කැප්ටන් කනේඩා කියන්නේ හරිම ඉවසිලිවන්ත කෙනෙක්. එයා කියනවා වැදගත්ම දේ තමයි අපි තවමත් ජීවත් වෙනවා. ඒ වගේම යානේ කිසිම සිදුරක් තවම ඇති වෙලා නැහැ. හැබැයි ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ඉකරස්ගේ සංවේදක විනාශ වෙලා. ඒ නිසා ඒව ඉක්මනින්ම හදාගන්න ඕන. නැත්තම් යානේ අභ්‍යන්තර ස්වයං පාලනය සම්පූර්ණයෙන්ම අවුල් වෙලා යනවා. මේ වැඩේට හොඳටම පුහුණුව තියෙන්නේ කැප්ටන්ට නිසා එයා තීරණය කරනවා යානයෙන් එළියට යන්න. කැප්ටන්ගේ උදව්වට රොබර්ට් කැපාත් එයත් එක්ක එළියට යන තීරණය කරනවා. කැප්ටන් යානාවෙන් එළියට යන නිසා කැප්ටන්ගේ අනින් මේස් තමයි දැන් අභ්‍යන්තරේ අණ දෙන්නා. මෙයාලා මේ වැඩේ පුහුණු වීම වලදී අවස්ථා 100 ගාණක්ම කරලා තියෙනවා. අලුත් වැඩියව සම්පූර්ණ වෙනකම් කැසි යානයේ පාලනය ඉකරස්ගෙන් අරගන්නවා. ඒ කියන්නේ ස්වයංක්‍රීය පාලනයෙන් යානයේ මැනුවල් පාලනයට අරගන්නවා.
ඇත්තටම මේ වෙලා තියෙන හානිය බලපෑම එන්නේ මෙයාලා ආපහු පෘථිවියට යද්දී. හැබැයි මෙතනදි මෙයාලා අඳින්නේ නම් සාමාන්‍යයෙන් අපි දකින ගගනගාමීන් අඳින ඇඳුම නම් නෙවෙයි. රත්තරන් ආලේපිත අතිසුවිශේෂී ගගනගාමී ඇඳුමක් තමයි මෙයාලා මෙතනදි එළියට යන භාවිතා කරන්නේ. සූර්යාගෙන් නිකුත් වන තාපය සහ අදෝරක්ත කිරණ හොඳටම පරාවර්තනය කරන්නේ රත්තරන්නේ. ඒ නිසා තමයි රත්තරන් ආලේපිත අතිවිශේෂිත ඇඳුමක් මේ වෙලෙට යොදාගන්නේ. යානයේ ඉස්සරහම තියෙන ආරක්ෂිත වහලයෙන් තාපය සහ සූර්ය කිරණ යානෙට වැටෙන එක නතර කරත් සූර්යයාට ඉතාම ආසන්න නිසා යානයේ නෙළි උෂ්ණත්වය නම් ඉතාම ඉහළයි. රොබර්ට් එක කැප්ටන් යානයේ අලුත් වැඩියාව දැන් පටන් ගන්නවා. සැලසුම් කරගත්ත විදිහටම යානයේ මුල් පිහිටීම අලුත් වැඩියාවට ගැලපෙන විදිහට වෙනස් කරනවා. හැබැයි මේ වෙලාවේ හිරුට මුහුණලා තියෙන කිරණාවරණයෙන් අමුතු ශබ්දයක් නිකුත් වෙනවා. ඒක නිකම් හරියට ටකරන් වහලයක් ඇඹරිලා යනවා වගේ ශබ්දයක්. යානාවේ අති දෙවන්ත ආවරණයේ යට ඉඳන් තමයි මෙයාලා මේ අලුත් වැඩියා කටයුතු සිද්ධ කරන්නේ. සූර්යයාට ඉතාම ආසන්න වුණත් ඇයි මෙයාලා වටේ පරිසරය අඳුරු වෙලා? ඒකට හේතුව තමයි යානයේ ඉස්සරහම තියෙන ආරක්ෂක වහලෙන් ඇතිවෙන දෙවන්ත හෙවණැල්ල. මෙන්න මේ හෙවණැල්ල නිසා තමයි මෙයාලා ඉන්න හරිය අඳුරු වෙලා තියෙන්නේ. වැඩි වෙලාවක් යන කලින්ම සංවේදන පුළුනේ විනාශ වුණු කොටස මෙයාලා හොයාගන්නවා. පළවෙනි කොටස නම් හිතුවටත් වඩා හොඳට සාර්ථක වෙනවා. හැමෝම සතුටු වෙද්දී ආරක්ෂක වහලේ ඇතිවුණු චූටි සිදුරකින් ඇතුල් වුණු ඉහළ උෂ්ණත්වයක් සහිත සූර්ය කිරණ නිසා යානයේ ඔක්සිජන් වගා භූමියේ හැමෝටම නොදෙනී පොඩි ගින්නක් ඇති වෙනවා. කැප්ටන් එක රොබර්ට් දෙවෙනි කුළුණත් අලුත් වැඩියා කරන්න පටන් ගන්නවා. Taman අතින් වුණු වැරද්ද නිසා හොඳටම අවුල් වෙලා ඉඳපු ට්‍රේටත් දැන් පොඩි සහනයක් දැනෙනවා. මොකද යානය ආපු යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් වගේනේ. හැමදේම හොඳ විදිහට සිද්ධ වෙද්දී එකපාරම කොරේසොන් දකිනවා මෙහෙයුම් පද්ධතියෙන් පෙන්වන විදිහට යානයේ ඔක්සිජන් මට්ටම හොඳටම අඩු වෙනවා කියලා. මතකනේ අලුත් වැඩියා කටයුතු ඉවරනකම් යානයේ පාලනය ඉකරස්කින් කැසි අරගත්තනේ. නමුත් යානයේ ඇතුළු මේ හදිසි තත්ත්වය නිසා මොහොතකින් ඉකරස් ආපහු යානයේ පාලනය තමන්ගේ යටතට ගන්නවා. තප්පර ගානකින් වගා භූමිය ඇතුළු ගින්න පාලනය කරන ගැළපෙනම පිහිටීමට යානයේ පිහිටීම වෙනස් කරනවා. මේ වෙලාවේ කැසි ඉකරස්ට විරුද්ධ වුණත් ඉකරස් නතර කරගන්න බැරි වෙනවා. ඉකරස් හරිත වගා භූමිය ඇතුළු ගින්න නතර කරන්න උත්සාහ කරත් අධික ඔක්සිජන් මට්ටම නිසා ඉක්මනින්ම ගින්න වගා භූමිය පුරාම පැතිරෙනවා. යානාවේ අනිත් කොටස් වලට ගින්න නිසා වෙන හානිය නතර කරන්න ස්වයංක්‍රීයවම යානයේ දොරවල් සීල් වෙනවා. මේ වගා භූමිය හරිම ආසාවෙන් බලාගත් ජීව විද්‍යාඥවරිය කොරේසෝන් එයාට පුළුවන් තරම් වේගයෙන් එතනට දුවනවා. මේ අතර ඉකරස් ඒ කියන්නේ යානයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය යානයේ පිහිටීම වෙනස් කරන වැඩේ පටන් ගන්නවා. හැබැයි ඉතින් මේ වැඩේ කරොත් නම් කේබල් වලින් යානෙට සම්බන්ධ වෙලා ඉන්න කැප්ටන් සහ රොබර්ට් දෙන්න ආරක්ෂිත වහලේ හෙවණැල්ලේ සීමාවෙන් එළියට ගිහින් සූර්ය කිරණ වලට කෙලින්ම නිරාවරණය වෙනවා. එහෙම වුණොත් නම් එයාලා දෙන්න අලු වෙලාම යයි. යානයේ නියමුවා කැසි පාලනය ආපු එයා ගතර ගන්න හැදුවත් වැඩ බලන ප්‍රධානියා මේස් ඉකරස්ට නියෝග කරනවා පිහිටීම වෙනස් කරන වැඩේ දිගටම කරන්න කියලා. යානෙන් එළියන කැප්ටන්ට යානය ඇතුළට එන්න කියලා හැමෝම කිව්වත් කැප්ටන් කියනවා දැන් සංවේදන පද්ධතිය හදාගන්න බැරි වුණොතින් අනිවාර්යෙන්ම හැමෝටම මැරෙන්න වෙනවා කියලා. ඒ නිසා කොහොම හරි සංවේදන පද්ධතිය හදන්න කැප්ටන් තීරණය කරනවා. ඔක්සිජන් වගා භූමියට වතුර හින වැඩෙත් අසාර්ථකයි කියලා ඉකරස් කියනවා. විනාඩි කිහිපයක් ගත වෙද්දී මුළු ඔක්සිජන් වගා භූමියම විනාශ වෙනවා. මේ අතර කැප්ටන්ව සූර්ය කිරණ වල නිරාවරණය වෙන්න පටන් අරන්. හැබැයි එයා රොබර්ට් නම් ආපහු යානයට යවනවා. මොකද තාරකා බෝම්බය ක්‍රියාත්මක කරන්න එයාව අත්‍යවශ්‍යයිනේ. යානයේ පිහිටීම වෙනස් වෙනවත් එක්කම ඔක්සිජන් වගා භූමියේ ගින්න නම් නිවිල යනවා. ඇත්තටම මේ වෙලාවේදී වැටෙන ඉරේලිය ඔබ සහ මම පෘථිවියත් දකින සූර්ය කිරණ වලට වඩා 10000 ගුණයකින් උෂ්ණත්වයෙන් අධිකයි. අවසන් සංවේදන කුළුණත් කැප්ටන් සම්පූර්ණයෙන්ම සකස් කරනවා. දැන් යානය සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. ඒත් එක්කම වගේ කැප්ටන් කනේඩා යානයේ ආරක්ෂිත වහලේ සීමාවෙන් ඉවත් වෙනවා. තප්පරයක් යන්නත් කලින්ම සූර්යාගෙන් නිකුත් වුණු අධික උෂ්ණත්වය සහිත සූර්ය කිරණ වලට කැප්ටන් නිරාවරණය වෙලා අළු වෙලාම යනවා. හැමෝටම හිතා ගන්න බෑ උනේ මොකද්ද කියලාවත්. මේ වෙලාවේ රොබර්ට් බේරෙන්නෙත් 99න් වගේ. ඔක්සිජන් වගා භූමිය සම්පූර්ණයෙන්ම විනාශයි. ට්‍රේ ආපහු හොඳටම මානසිකව වැටිලා. ඩොක්ටර් සර්ල් එයාට ප්‍රතිකාර කරනවා. යානයේ නීත්‍යානුකූල දෙවෙනි යන දෙන්නා විදිහට හාවේ තමයි දැන් යානාවේ කැප්ටන්. ඔක්සිජන් වෙන විනාශයි. ඒ වගේම ගින්න නිසා තිබ්බ ඔක්සිජන් ප්‍රමාණයත් අඩු වෙලා. හරියටම බැලුවොතින් තාරකා බෝම්බේ ගමනාන්තයට අරගෙන යනවත් ඔක්සිජන් ප්‍රමාණවත් නැහැ කියලා තමයි හාවේ කියන්නේ. දැන් මෙයාලගේ එකම බලාපොරොත්තුව ඉකරස් 1 යානය. මොකද ඉකරස් 1 යානයේ ඔක්සිජන් වගා භූමිය ආරක්ෂිතව තියෙනවා නම් මෙයාලට ඕන ඔක්සිජන් එතනින් ගන්න පුළුවන්නේ. යානයේ දැන් ඉතුරුලා තියෙන ඔක්සිජන් මට්ටම 90 නම්
4 දිනකට අවශ්‍ය ඔක්සිජන් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ජීවත් වෙලා ඉන්න අයගෙන් අඩුම ගානේ 3 දිනක්වත් මැරෙන්න ඕන මේ මිෂන් එක සාර්ථකව කරන්න නම්. මේ කතාවෙන් පස්සේ කැසී යනවා රොබර්ට්ට හම්බෙන්න. මෙතනදී රොබර්ට් තාරකා බෝම්බය ගැන කැසීට කියලා දෙනවා. මූවි එකේ අන්තර්ගත වෙලා නැති වුණත් මේ මූවි එකේ විද්‍යා උපදේශක බ්‍රයන් කෝකස් කියන විදිහට කියු බෝල්ස් නමින් හඳුන්වන අංශු විශේෂයක් සූර්යාගේ ඇති වෙලා ඒක පිළිකාවක් වගේ පැතිරලා ගිහින් සූර්යාගේ ස්වාභාවික න්‍යෂ්ටික විලෙන ක්‍රියාවලිය අඩපණ කරනවා. ඒක තමයි සූර්යාගේ මිය යාම විදිහට හඳුන්වන්නේ. මේ තාරකා බෝම්බේ පෘථිවියේ තිබුණු සේරම යුරේනියම්, ප්ලූටෝනියම් වගේ අධික විකිරණශීලී ද්‍රව්‍ය වලින් තමයි හදලා තියෙන්නේ. තාරකා බෝම්බෙන් සූර්යයා මත ඇති කරන පිපිරීම මගින් කියු බෝල්ස් අංශු විනාශ වෙලා යනවා. ඒ වගේම පිපිරීමෙන් ඇති කරන අධික පීඩනය සහ තාපය නිසා ආපහු සූර්යයා තුළ න්‍යෂ්ටික විලෙන ක්‍රියාවලිය ඇති වෙලා ආලෝකය සහ තාපය නිකුත් වෙයි කියලා මෙයාලා උපකල්පනය කරනවා. මෑන්හැටන් දූපත තරම් ලොකු බෝම්බයක් අරගෙන යනවා කියන්නේ මේ යානයේ විශාලත්වය ගැන ඔයාලට හිතා ගන්න පුළුවන්නේ. මේ වෙද්දි ඉකරස් 2 යානය ඉකරස් 1 යානයේ තියෙන තැනට කිට්ටු වෙලා යානා දෙකේ ආරක්ෂිත වහලවල් එකට හා වෙන විදිහට ඉකරස් 2 යානයේ පරිගණක පද්ධතිය විසින් යානය ස්ථානගත කරලා ඉකරස් 1 සහ ඉකරස් 2 යානා සම්බන්ධ කරනවා. හාවේ මේස් රොබර්ට් කැපා සහ ඩොක්ටර් සර් සම්බන්ධක දොර හරහා ඉකරස් 1 යානයට ඇතුල් වෙනවා. යානය සම්පූර්ණයෙන්ම දූවිල්ලෙන් පිරලා ගිහින් හැබැයි රොබර්ට් වැඩි වෙලාවක් යන කලින් අඳුර ගන්නවා ඒව දූවිලි අංශු නෙවෙයි වේලිලා ගියපු මිනිස් සෛල කියලා. මොකද මේ යානයේ ඇතුලේ දූවිල්ලක් ඇති වෙන විදිහක් නැහැනේ. යානාවේ විදුලිය සම්පූර්ණයෙන්ම විසන්දි වෙලා මේක අතිදැවැන්ත යානයක් කියලා මම ඔයාලට කලින්ම කිව්වනේ. ඒ නිසා මෙයාලා බෙදිලා ගිහින් පරීක්ෂා කරන්න තීරණය කරනවා. යානයේ ඇතුලේදී හාවේට හිතා ගන්න බැරි දෙයක් හම්බෙනවා. ඒ තමයි අතිශය ඝනව වැඩුණු ඉකරස් 1 යානයේ ඔක්සිජන් වගා භූමිය. මේ අතර නියම කුටියට ආව මේස් ප්‍රධාන පරිගණක පද්ධතිය නැවත ක්‍රියාත්මක කරනවා. හැම උපපද්ධතියක්ම හොඳටම වැඩ කරනවා. හාවේ නම් අර ඝනව වැඩුණු වගා භූමියට ඇතුල් වෙනවා. පරිගණක පද්ධතිය පරීක්ෂා කරපු මේස් 아무තු පටිගත කරපු වීඩියෝ එකක් හොයාගන්නවා. මගේ නම තමයි පින්බැක. ඉකරස් 1 යානයේ අණ දෙන්නා අපේ මෙහිම නතර වුණා. අපේ විද්‍යාව අපේ බලාපොරොත්තු මේ සේරම විකාර. මේ මෙහෙයුමේදී අපි සේරම දූවිල්ලක් විතරයි. ඒ වගේ මේ දූවිලෙන් අපි ආපහු එනවා. එයා අනිවාර්යෙන්ම අපිට මරණය දේවි. අපිට බෑ දෙවියන්ට අභියෝග කරන්න. මේ වීඩියෝ එක දැක්කම නම් හැමෝගෙම මූණු අවුල් වෙලා යනවා. ඉකරස් 1 යානයේ තාරකා බෝම්බේ පරීක්ෂා කරපු රොබර්ට් කියනවා බඩු තොගේ තාමත් හොඳට වැඩ කරනවා කියලා. හැමදේම අපෝ හොඳ විදිහට සිද්ධ වුණත් මේස් කියනවා මම හොයාගත්තා මේ යානෙට මොකද්ද උනේ කියලා. ඉකරස් 1 යානයේ සිසිරණ පද්ධතිය මොකක් හරි අවුලක් වෙලා ඇත්තම කිව්වොත් සිසිරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. ඒ නිසා මේ යානය ආපහු ක්‍රියාත්මක කරන්න බෑ කියලා තමයි මේස් කියන්නේ. දිගටම යානය පරීක්ෂා කරපු ඩොක්ටර් සර්ල්ට යානයේ කාර්ය මණ්ඩලය හම් වෙනවා. එයාලා හැමෝම නිරීක්ෂණ මැදිරියේදී අධික සූර්ය කිරණ වලට නිරාවරණය වෙලා පිච්චිලාම ගිහින්. ඇත්තටම මේ නිරීක්ෂණ කුටියට සූර්යාලෝකය ලැබෙන්නේ මිනිස්සෙකුට දරා ගන්න පුළුවන් මට්ටමට විතරයි. ඒත් එක්කම සිද්ධ වෙන්නේ බලාපොරොත්තු නොවුණු දෙයක්. හිතා ගන්න බැරි විදිහට යානා දෙක අතර තිබුණු සම්බන්ධක දොරටු බිඳ වැටිලා ඉකරස් 1 සහ 2 යානා දෙපැත්තකට ඇදිලා යනවා. කැසී කියනවා අපිට ඉකරස් 1 යානේ ළඟට ආපහු කිට්ටු වෙන්න පුළුවන්. හැබැයි ආපහු අපිට සම්බන්ධ වෙන්න බෑ. මොකද දැන තමයි සම්බන්ධක දොරටු සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. ඒ වගේම ඔයාලගේ ඔක්සිජන් මට්ටමත් වේගෙන් අඩු වෙනවා. දැන් මෙයාලා ඉකරස් 1 යානේ හිර වෙලා. හැබැයි මේස් හොයා ගන්නවා ඉකරස් 1 යානේ තිබුණ එළියට යන්න පාවිච්චි කරන රන්නාලේ පිට ඇඳුමක්. මතකනේ මෙයාලත් මේ වගේ ඇඳුමක් යූස් කරලා තමයි යානෙන් එළියට ගියේ. ඒත් එක්කම වගේ මෙතනට අලුත් කැප්ටන් හාවේ එනවා. එයා එද්දිත් මේස් සහ සර්ල් එකතු වෙලා රොබර්ට්ට ආරක්ෂක ඇඳුම අඳලත් ඉවරයි. හැබැයි ඉතින් හාවේ නම් මේ වැඩේට සතුටු නෑ වගේ. ඇයි අපි රොබර්ට්ටම අනිත් යානට යවන්න කියලා එයා අහනවා. රොබර්ට්ට විතරයි පුළුවන් තාරකා බෝම්බය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා එයාගේ ජීවත් වීම තමයි ප්‍රමුඛතාවය. කැප්ටන් කෙනෙක් යානයට ඕනමයි. මම තමයි කැප්ටන්. මාව යවන්න කියලා හාවේ අණ කරනවා. ඔයා සංනිවේදනය කරන්න බැරි යානයක සංනිවේදන නිලධාරියෙක් විතරයි. ඒ නිසා රොබර්ට් තමයි ප්‍රමුඛතාවය කියලා මේස් ආපහු කියනවා. මේ වෙලාවේ හාවේ රොබර්ට්ට අණ කරනවා එයාට ඇඳුම දෙන්න කියලා. ඒක මගේ ඍජු නියෝගයක් කියලා තමයි හාවේ කියන්නේ. අනිත් යානාවට කෙනෙක් යවලා ආරක්ෂිත ඇඳුම අරන් එන්නවත් විදිහක් නෑ. මොකද ප්‍රධාන දොරටුව කැඩලානේ. ඒ නිසා දැන් එක දොරකින් විතරයි මෙයාලින කොටස සීල් වෙලා තියෙන්නේ. ඒ දොර අරපු ගමන් ඔක්සිජන් නැති වෙලා ඉන්න අය සේරටම මැරෙන්න වෙනවා. මේ වෙලාවේ මේස් කැසීට කියනවා යානා දෙක පුළුවන් තරම් ලං කරන්න කියලා. හැබැයි ඉතින් මීටර් 20ක් වෙනකන් විතරයි මේ විදිහට ලං කරන්න පුළුවන් උපරිම සීමාව. පේන විදිහට නම් මෙයාලා යානාව ඇතුලේ තියෙන
එක එක දේවල් ඇඟි ඔතාගෙන කැපාත් එක්කම අනිත් යානාවට පැන ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඉකරස් එක යානයේ පරිගණක පද්ධතිය බිඳ වැටිලා. මෙන්න මේ හේතුව නිසා එළියට යන දොර ඇතුළින් ඉඳන් කෙනෙක් මැනුවල් ක්‍රමයට අරින්න ඕන. ඒ කියන්නේ දොර අරින කෙනාට අනිත් යානෙට පැන ගන්න වෙන්නේ. එයා අනිවාර්යයෙන්ම මේ යානේ හිර වෙනවා. හාවේ එකපාරටම කියනවා මට නම් මෙහි නවතින්න බෑ කියලා. මේ වෙලාවේ ડોක්ටර් සර්ල් කියනවා නෑ ඒක මම කරන්නම් කියලා. මේ සහ හාවේ පුළුවන් තරම් වෙලුම් පටි වගේ දේවල් වලින් ඇඟ උතා ගන්නවා. කැසී යානා දෙක උඩරමේටම ලං කරනවා. ඒ සමගම ડોක්ටර් සර්ල් මැනුවල් ක්‍රමයට යානෙන් පිටතට යන දොර විවෘත කරනවා. තප්පර කීපයකින් රොබර්ට් එක්කම අනිත් දෙන්නත් යානෙන් එළියට ආව වායු පීඩනයත් එක්කම අනිත් යානේ දොර පැත්තට විසි වෙනවා. නමුත් අවාසනාවකට තුන් දෙනාගෙන් කෙනෙක් දොරේ සීමාවෙන් පිටින් තමයි පාවෙලා යන්නේ. හරියටම දොරටම ආව රොබර්ට් විසි වෙලා ගිය අනිත් කෙනාව අමාරුවෙන් අල්ලගන්නවා. මට හාවේ වල්ලගන්න බැරි වුණා කියලා රොබර්ට් කියනවා. ජීවිතේ බේරගත්ත දෙන්න ඇතුළට ආව ගමන්ම යානේ ආපහු සීල් වෙනවා. හාවේ නම් ඈත අභ්‍යවකාශයට පාවෙලා යනවා. සූර්යයාට ඉතාම ආසන්න නිසා තියෙන අධික උණුසුමට මෙයාගේ ශරීරය ක්‍රමයෙන් වේලිලා අවසානයේදී කුඩු වෙලාම යනවා. වාසනාවකට වගේ බේරලා ඇතුළට ආවත් මේස්කියගෙත් ගොඩක් තැන් පිච්චිලාම ගිහින් ආරක්ෂිත ඇඳුම ඇතුළේ ආපු කැපාට නම් කිසිම අවුලක් වෙලා නෑ වගේ. දැන් නිකරස් දෙක යානය ආපහු ගමන් පතේ සකස් කරන් සූර්යයා බලා පිටත් වීම ආරම්භ කරනවා. ડોක්ටර් සර්ල් එයාගේ ජීවිතය මුළු පෘථිවියේම ජීවය වෙනුවෙන් අතහරිනවා. සර්ල් දන්නවා තව ටිකකින් එයා මැරෙනවා කියලා. ඒ නිසා එයා තීරණය කරනවා එයා හුඟක්ම ආස කරන සූර්ය කිරණවල පහසින්ම අවසන් හුස්ම හෙලන්න. නිරීක්ෂණ කුටියට ගිහින් එයා උපරිම සූර්යාලෝකයක් දකින ගමන්ම අවසන් ගමන් යනවා. දැන් ඉතුරු වෙලා ඉන්නේ 5 දෙනයි. මෙයාලගෙනුත් ට්‍රේ ඉන්නේ නම් හොඳටම මානසිකව වැටිලානේ. මොකද එයා හිතන්නේ එයා නිසා තමයි මේ හැමදේම උනේ කියලා. මෙයාලට හිතාගන්න බෑ කොහොමද යානා දෙක අතර සම්බන්ධයක බිඳ වැටුනේ කියලා. කිසිම මැල් ෆන්ක්ෂන් එකක්වත් සිස්ටම් වල නම් පෙන්වන්නේ නැහැ කියලා කැසී කියනවා. මායි කැසී දෙන්න ඉඳී මෙතනමයි කියලා කොරෙසොන් කියනවා. අපි 4 දෙනත් එකටමයි ඉඳී කියලා මේස් කියනවා. ඒ කියන්නේ ඉතුරුලා ඉන්නේ ට්‍රේ විතරයි. ඒත් එයාට නැකිට ගන්නවත් බැහැනේ. එතකොට මේකුනේ කොහොමද? ඔය ගැන කතා කරනකොටත් වඩා අපිට දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා කොරෙසොන් කියනවා. මතකනේ කලින් නැතුණු ගින්න නිසා මෙයාලගේ ඔක්සිජන් වගා භූමිය විනාශ වුණානේ. ඒ වෙලාවේ කරපු ගණනය කිරීම වල හැටියට 3 දෙනෙක් යානෙන් ඉවත් වුණොත් විතරයි මේ මෙහෙයුම සාර්ථකව සම්පූර්ණ කරන්න අනිත් අයට ඔක්සිජන් ප්‍රමාණවත් වෙන්නේ. ડોක්ටර් සර්ල් සහ හාවේ මැරුණ නිසා දැන් දෙන්නෙක් අයින් වුණා. ඒ තව එක්කෙනෙක්ව අයින් කරන්න ඕන. කොරෙසොන් යෝජනා කරනවා ට්‍රේව අයින් කරමු කියලා. මොකද එයා කොහොමද දැන් ඉන්නේ හුඟක් මානසිකව වැටලා සිහියක් නැතුවනේ. කැපා නම් මේකට විරුද්ධ වෙනවා. ඉකරස් එක යානේ ඉඳපු අයත් අපි වගේම එකිනෙකව මරා ගන්න ඇති කියලා එයා කියනවා. අවසානයේ මෙයාලා ඡන්දයක් තියන් තීරණය කරනවා. කොරෙසොන් සහ මේස් මේ වැඩේට කැමති වුණත් රොබර්ට් සහ කැසී නම් මේ වැඩේට විරුද්ධ වෙනවා. මේස් කියන්නේ කොහොමත් ඍජු තීරණ ගන්න මිනිස්සෙක්නේ. එයා තීරණය කරනවා තනියම ගිහින් ට්‍රේව ඉවරයක් කරලා දාන්න. එයාට වේදනාව අඩු මරණයක් දෙන්න කියලා තමයි අනිත් අය ඉල්ලන්නේ. හැබැයි ඉතින් වැඩේ කියන්නේ මේස් පිහියකුත් තරම් ට්‍රේව හොයාගෙන යද්දී එයා රූම් එකේම මැරිලා ඉන්නවා දකිනවා. මේස් කතා කරාම හැමෝම එතනට එනවා. එයා මේ විනාශයේ වගකීම බාර අරන්. හැබැයි ඉතින් කැනේඩා, සර්ල්, හාවේ ඒ වගේම ට්‍රේ මේ හැමෝටම ජීවත් වෙන්න තිබුණා. රොබර්ට් මේ මෙහෙම වෙනස් කරන්න කියලා කැප්ටන්ට උපදෙස් දුන්නේ නැත්තම් කියලා මේස් කියනවා. මේ කෙහුණු ගමන් රොබර්ට් හොඳටම තරහ යනවා. මේ වෙලාවේ ආයේ මේ දෙන්න ලොකු වලියක් දා ගන්නවා. හිමීට හුස්ම ගන්නවා. ඔක්සිජන් ටිකයි ඉතුරුලා තියෙන කියලා කොරෙසොන් තරහින් මේ දෙන්නට කියනවා. මේ සිද්ධියෙන් පස්සේ රොබර්ට් කැපා ඉකරස් එක යානේ ඔක්සිජන් මට්ටම සහ මෙයාලට ජීවත් වෙලා ඉන්න පුළුවන් කාලය ගැන ආපු පරීක්ෂා කරනවා. ඒත් ඉකරස් කියනවා ඔයාලා හැමෝම බෝම්බේ සූර්යයා ළඟට අරගෙන යන්නත් කලින් ඔක්සිජන් නැතුව මැරෙනවා කියලා. ඒක වෙන්න බෑ. කලින් ගණනය කිරීම වල හැටියට 4 දිනකට ඔක්සිජන් හොඳටම ප්‍රමාණවත්ව තිබුණා. නෑ 4 දිනක් නෙවෙයි 5 දිනක් ජීවත් වෙනවා කියලා ඉකරස් කියනවා. ඒත් 5 වෙනි කවුද කියලා කැපා අහනවා. හඳුනා නොගත් කෙනෙක්. එයා දැන් නිරීක්ෂණ රූම් එකේ ඉන්නවා කියලා තමයි ඉකරස් පිළිතුරු දෙන්නේ. මේක ඇහුණ ගමන් රොබර්ට් හොඳටම බය වෙනවා. එයා කෙලින්ම යන්නේ නිරීක්ෂණ කුටියට. ඉකරස් කිව්ව විදිහටම සූර්ය කිරණ නිරීක්ෂණ කුටියේ මිනිස්සෙක් ඉන්නවා. හැබැයි එයා ඉන්නේ නම් මිනිස්සෙක්ට ඇඟට දරා ගන්න බැරි තරම් ඉහළ සූර්ය කිරණ මට්ටමක. ආලෝක දරා අතරේ ඉන්න ගමන්ම ඒ මිනිසයා කැපාගෙන් අහනවා ඔයා දෙවියෙක්ද? දැන් වෙලාව හරිද කියලා. කැපා පිළිතුරු නොදීම අහනවා තමුන් කවුද කියලා. හරිම වෙලාව ආවම මිනිස්සු සදහටම නැති වෙලා යයි. අපි මෙහි හිටිය කියලා ඔප්පු කරන්නවත් කිසි දෙයක් නැති වේවි. දූවිලි විතරමයි ඉතුරු
වෙන්නේ. අන්තිම මිනිහ විතරක් දෙවියන් එක්ක ඉතුරු වෙනවා. ඒ අන්තිම මිනිහ මම වේවි. ටික ටික මේ අමුතු මිනිස්සු ළඟට ආව කැපා අඳුන ගන්නවා. මේ ඉන්නේ ඉකරස් එක යානේ කැප්ටන් පින්බැකර් කියලා. පින්බැකර්ම අඳුනගෙන තප්පර ගානක් යන්නත් කලින්ම එයා ළඟ තිබුණු අමුතු ආයුධයකින් කැපාව තුවාල කරනවා. තුවාලත් එක්ක එළියට ආව කැපා ඉකරස්ට අණ කරනවා. නිරීක්ෂණ කුටියට පූර්ණ සූර්ය කිරණ මට්ටමක් ලබා දෙන්න කියලා. හැබැයි සූර්යාගේ අති ප්‍රබල කිරණ ධාරාවලින්වත් පින්බැකර්ගේ විකෘති ශරීරයට තවත් හානියක් කරන්න බෑ වගේ. පින්බැකර් ගැන සිනමා නිර්මාණකරුවන් සඳහන් කරන්නේ එයා අවුරුදු 7ක්ම සූර්ය විකිරණ වලට වගේම තාපයටත් නිරාවරණය වුණා. මේ නිසා එයාගේ ශරීරය පිලිස්සිලා, ඇඟේ උෂ්ණත්වය හුඟක්ම වැඩි වෙලා. උෂ්ණත්වය නිසා එයාගේ වටේ තියෙන වාතය උණුසුම් වෙනවනේ. මෙන්න මේ හේතුව නිසා තමයි එයාව හරියට පේන්නේ නැත්තේ. ඒ වගේම විකිරණ නිසා මොලේ සාමාන්‍ය ස්වභාවය වෙනස් වෙලා අධික විදිහට ඇඩ්‍රිනලින් ස්‍රාවය වෙන්න පටන් අරන්. මෙන්න මේ ඇඩ්‍රිනලින් නිසා මෙයාගේ දරා ගැනීමේ හැකියාව වගේම වේගයත් හුඟක් වැඩි වෙලා. එයා හිතන්නේ එයා දෙවියන් එක්ක කතා කරනවා කියලා. ඒ වගේම එයා විශ්වාස කරනවා මිනිස්සු වඳ වෙලා ගියාම දෙවියන් එයාගෙන් ආපු මිනිස් වර්ගයාව ආරම්භ කරයි කියලා. කැපා තුවාලත් එක්කම දුවගෙන ගිහින් එක කාමරයක දොර වහගන්නවා. හැබැයි පේන විදිහට නම් කැපාට තුවාල නිසා හොඳටම අමාරු පාටයි. ඊළඟට තමයි පින්බැකර් දරුණුම වැඩේ කරන්නේ. මතකද ඉකරස් එක යානයේ තිබුණු එකම අවුල? ඒ තමයි සිසිල්න පද්ධතිය අක්‍රිය වීම. පින්බැකර් ඉකරස් දෙක යානයටත් ඒ වැඩේම කරනවා. අධික සීතලකින් යුක්ත ජල ටැංකිය තමයි ප්‍රධාන සිසිලකාරකයේ විදිහට භාවිතා කරන්නේ. පින්බැකර්ගේ මේ වැඩේ නිසා යානයේ ප්‍රධාන පරිගණක පද්ධතිය ඉකරස් අඩපණ වෙනවා. මේ අතර විනාශ වුණු හරිත වගා භූමිය පරීක්ෂා කරන කොරෙසොන්ට ආපහු පැලවිලා තියෙන චූටි පැලයක් හම්බෙනවා. හිතා ගන්නවත් බෑ ජීවයේ ආශ්චර්ය. එයා ඉකරස්ට කියනවා මේස සම්බන්ධ කරන්න කියලා. ඒත් දැන් ඉකරස් අක්‍රියයිනේ. තප්පර ගානයි ගත වුණේ. පිටිපස්සෙන් ආව විකෘතික පින්බැකර් කොරෙසොන්ට උල්ලායුධයකින් අනිනවා. මේ අතර කැපා එයාගේ තුවාල තද කරගෙනම මෙතනින් පැන ගන්න වෙන දොරක් හොයනවා. කැසී නම් මේ විදිහේ තද නින්දක. හැබැයි මේ වෙදිත් මේස්ට නම් ඉකරස් ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියලා තේරුම් ගිහිල්ලා අන්ධකාරයෙන් එළියට ආව කැසී විකෘතික පින්බැකර්ව කලින්ම දකිනවා. ඒ නිසා වාසනාවකට වගේ එයාට පැන ගන්න පුළුවන් වෙනවා. මේස් කොහොම හරි ප්‍රධාන පාලන කුටියට ගිහින් පරිගණක ආපහු ක්‍රියාත්මක කරනවා. ඉකරස් ප්‍රතිචාර නොදැක්වුවා CCTV නම් වැඩ කරනවා. මේ වෙලාවේ කොහොම හරි යා CCTV වලින් කැපාව දකිනවා. පින්බැකර් මෙහි ඉන්නවා. ඌ හදන්නේ අපේ මෙහෙයුම නතර කරන්න. කැපා අමාරුවෙන් වගේ මේස්ට කියනවා. මේක ඇහුණ ගමන් මේස් යන්නේ ඉකරස්ගේ කූලින් සිස්ටම් එක ළඟට. පින්බැකර් එක අක්‍රිය කරලා දාලා මට ඒක හදන්න බෑ කියලා මේස් කැපාට කියනවා. වෙන කරන්න දෙයක් නැති නිසා මේස් අධික සීතල වතුරට බැහැලා පද්ධතිය ආපහු ක්‍රියාත්මක කරවන්න උත්සාහ කරනවා. තාමත් කැසී නම් ඉන්නේ හැංගිලාමයි. හැබැයි ඉතින් පින්බැකර්ගෙන් බේරන එක නම් ලේසි නෑ. අවසානයේ මේස්ගේ උත්සාහය සාර්ථක වෙලා යානේ කොටසක් ආපහු සක්‍රිය වෙනවා. ආලෝකය ලැබෙනවත් එක්කම පින්බැකර් කැසී ඉන්න තැන දැනගන්නවා. එයා ඇත්තටම ඉන්නේ ට්‍රේගේ මිනිය තිබුණු තැන. හැබැයි මේ වෙලාවේ කැසී ඉක්මන් වෙලා පින්බැකර්ට උල්ලායුධයකින් ඇනලා දානවා. ඒත් ඒකෙන් නම් ඌට ලොකු අවුලක් වෙලා නෑ වගේ. මේ අතර මේස් දිගටම යානේ අනිත් කොටස් සක්‍රිය කරන්න සීතල වතුරයට මරණයත් එක්ක පොර බදනවා. තුවාල වුණත් පින්බැකර් කැසීගේ පස්සෙන් වෙනවා. හැමෝගෙම ජීවිත දැන් එකම විදිහේ අවදානමක. කොරෙසොන් එයාගේ පැලයත් එක්කම මැරිලා ගිහින්. මේ වෙලාවේ මේස් කොහොම හරි කැපාට කතා කරනවා. අපි ඉන්නේ හිර වෙලා. කම්පියුටර් දැන් වැඩ කරන්නේ. මන් දන්නේ මට ඒව හදාගන්න පුළුවන් වෙයිද කියලා. ඔයා කොහොම හරි බඩු තොගය නිදහස් කරන්න ඕන. බෝම්බය සූර්යාට යවලා පුරවන ක්‍රමයක් කොහොම හරි හොයාගන්න කියලා තමයි මේස් කැපාට කියන්නේ. මේස්ගේ මේ අන්තිම ඉල්ලීම කරන්න කැපා බාර ගන්නවා. හොඳටම සීතල වෙලා ගෙහෙන ගමන් ඉන්න මේස් ආපහු සිසිරණ ටැංකියට බහිනවා. අවසාන කොටසත් ක්‍රියාත්මක කරලා එළියට එද්දිම අවාසනාවට වගේ එයාගේ කකුල හිර වෙනවා. සීතලේ ගල් වෙන මේස්ගේ අන්තිම වචන ටික තමයි කොහොම හරි ඒක කරන්න කියන එක. කැපා ආරක්ෂිත රන්නාලේ පිට ඇඳුමක් මුලින්ම ඇඳ ගන්නවා. ඊළඟට එයා යානාවේ දොරක් ගලවලා ලොකු සිදුරක් ඇති කරනවා. මේ සිදුරෙන් යානාව ඇතුළේ තිබුණු වාතය අධික වේගයෙන් පිට වෙනවා. එයා හදන්නේ පින්බැකර්වත් එළියට විසි කරලා දාන්න. ඒත් ඒ වැඩේ නම් සාර්ථක වෙන්නේ නෑ වගේ. වැඩේ අසාර්ථක වුණ නිසා කැපා ආපහු දොරවල් සීල් කරනවා. එයා ආපහු යානය ඇතුළට එද්දිත් මේස් ගල් වෙලා ගිහින් ඊළඟට එයා තාරකා බෝම්බය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා. සාමාන්‍යයෙන් බාහිර ඝට්ටනයක් හෝ වෙඩි තැබීමක් වගේ දෙයක් නිසා න්‍යෂ්ටික බෝම්බයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. න්‍යෂ්ටික බෝම්බයක චේන් රියැක්ෂන් එක හරියටම වෙන්න නම් සැලසුම් කරපු ක්‍රියාවලිය
ක්‍රියාවලිය ඒ විදිහටම වෙන්න ඕන. බෝම්බය දැන් ක්‍රියාත්මකයි. ටයිමර් එක සක්‍රිය වෙලා. කැපා මැනුවල් ක්‍රමයටම ඉකරස් යානයෙන් මෑන්හැටන් දූපත තරම් විශාල අති ප්‍රබල න්‍යෂ්ටික බෝම්බය වෙන් කරනවා. පෘථිවියේ ජීවත් වෙලා ඉන්න බිලියන ගාණක් මිනිස්සුන්ගේ එකම සිහිනය වෙන නැවත හිරුවෙලිය දැකීම වෙනුවෙන් කැපා අන්තිම උත්සාහයක් දරනවා. එයා බෝම්බය නිදහස් කරලා බෝම්බයේ තියෙන කොටසින් දැන් යානාවේ අනිත් කොටසට පැන ගන්නවා. බෝම්බේ සූර්යයා වෙත ළඟා වෙන කොටස අපිට හරිම හිමින් තමයි පෙන්වන්නේ. ඒකට හේතුව තමයි සූර්යාගේ අධික ස්කන්ධය නිසා. සූර්යා ආසන්න ප්‍රදේශයේ කාලාවකාශය විකෘති වෙලා තිබීම. කාලාවකාශ විකෘතිය ගැන හරියටම දැනගන්න අපි කරපු ඉන්ටර්ස්ටෙලර් මූවි රිවිව් එක කැමති අයට බලන්න පුළුවන්. බෝම්බය සූර්ය ගිනිදළු ස්පර්ශ කරමින් මතු පිටට ළඟා වෙනවා. මේ අතර යානයේ වෙන් කරපු කොටස ඇතුළට ඇවිත් කැපා කොහොම හරි කැසියෝ හොයා ගන්නවා. ඒත් ඊළඟ මොහොතේම පිටිපස්සෙන් එව පින් බැක කැපාව අල්ල ගන්නවා. හැබැයි මේ වෙලාවේ කැසිත් එනවා කැපාගේ උදව්වට. කොහොම හරි මේ වෙලාවේ යානයේ පිහිටීමේ වෙනසක් වෙලා මෙයාලින්දපු ශාලාවේ පහළටම ලිස්සලා යනවා. කාලාවකාශ විකෘතිය නිසා යානාවට වඩා හිමින් තමයි බෝම්බයට කාලය ගත වෙන්නේ. මේ නිසා බෝම්බය තවමත් පහළට වැටෙනවා. සූර්යයා ස්පර්ශ වෙනවත් එක්කම බෝම්බය ක්‍රියාත්මක වෙනවා. කැපාට අන්තිම මොහොතේ දැනෙන්නේ එයා සූර්යාව ස්පර්ශ කරනවා වගේ. පිපිරීමෙන් විනාඩි 8කටත් වඩා වැඩි කාලයක් ගත වුණාම අයිස් යුගයක ඉඳපු පෘථිවියට ආපු සූර්ය රශ්මි ධාරා පතිත වෙනවා. ඒ කියන්නේ මෙයාලගේ මිෂන් එක සාර්ථක වෙලා සූර්යාගේ හදවත ආපු සක්‍රිය වෙලා. ඉතින් යාළුවනේ මෙන්න මෙතනින් තමයි 2007 වර්ෂයේ නිකුත් වුණු සන්ෂයින් කියන මේ අතිසුපිරි විද්‍යා ප්‍රබන්ධය ඉවර වෙන්නේ. ඔයාලා මොකද හිතන්නේ නැද්ද මූවි එක ගැන? ඔයාලගේ අදහස් අනිවාර්යෙන් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ලබන සතියේ අපි ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නේ ඩයිනෝසරයන් මිහිමතින් වඳ කරපු උල්කාපාත ඝට්ටනයටත් වඩා අතිවිශාල උල්කාපාතයක් ඝට්ටනය වීමෙන් මිනිස් ජීවිතය තුරන් වීම ගැන නිර්මාණය වුණු අතිසුපිරි විද්‍යා ප්‍රබන්ධයක්. ඔයාලා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරලා bell icon එක click කරගන්න. එහෙනම් ඉතින් ලබන සතියේ මේ මූවිකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට මම ඔබෙන් සමු ගන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.